අයිබෝවාන් ස්මාර්ට් වෙන කැමති ඔයාලා හැම දෙනෙක්ම අදත් ස්මාර්ට් කොමර්ස් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ලංකාවේ වාහන මාකට් එකට මේ වෙනකොට කාලයකට පස්සේ අලුත් වාහන එන්න පටන් අරන් තියෙනවා. මේත් එක්කම වාහන මාකට් එකේ වංචාත් ගොඩක් සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. මේ ගැන දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් අද අපි මුලින්ම කතා කරමු වැගන්ආර් වල ප්‍රයිස් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයා වීඩියෝ එකේ දැක්කා වගේම වැගන්ආර් වල මිල ගණන් මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්සරහට වැගන්ආර් හැම මාදිලයකම මිල ගණනුත් තවත් ගොඩක් අඩු වෙනවා. මේ වෙනකොට වාහන එකත් එකක් මාකට් එකට එන්න පටන් ගත්තට පස්සේ ලක්ෂ 60යි 70යි කියපු වැගන්ආර් ලක්ෂ 50ට විකුණන්න හැමෝම දාලා තිබ්බා. ඉතින් මේ විදිහට ප්‍රයිස් එක අඩු වෙගෙන යනකොට පහුගිය කාලේ අහිංසක මිනිස්සුන්ගෙන් වැගන්ආර් එකතු කරගත්ත සේල් වල කට්ටිය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙවල් වලම තියාගෙන වාහන ආපහු රීසේල් කරන කට්ටිය වැගන්ආර් වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ප්‍රයිස් එක වැඩි කරන්න ඕන පොඩි උත්තර වැටියක් පාවිච්චි කරලා තියෙනවා. ලංකාවට අලුතෙන්ම ගෙන්නන වැගන්ආර් වල ප්‍රයිස් එක රුපියල් ලක්ෂ 65 ඉඳලා 72 දක්වා මුදලක තමයි අපිට මුල් දවස්වල දැක්කන්න පුළුවන් උනේ. ඒ තුන මේ වෙනකොට රුපියල් ලක්ෂ 90ට විතරත් වැගන්ආර් විකුණන්න දාලා තියෙනවා බ්‍රෑන්ඩ් නිව් වාහන. ඇත්තටම ඉතින් ඇඩ් එකේ බ්‍රෑන්ඩ් නිව් කියලා දැම්මට මේව ඕතරයිස් ඩීලර්ස්ලා ගෙන්නන වාහන නෙමෙයි. රීකන්ඩිෂන් වාහන තමයි මේ ලක්ෂ 90යි කියලා දාලා තියෙන්නේ. ඉතින් කවුද අනේ වැගන්ආර් ලක්ෂ 90ට ගන්නෙ? අපි ජපාන වෙබ්සයිට් එකකටම ගිහිල්ලා බලමුකෝ වැගන්ආර් වල මිල ගණන් කොහමද කියලා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති 2014 විතර වැගන්ආර් එකක් යෙන් ලක්ෂ 4කට උනත් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 2023 වැගන්ආර් එකක් යෙන් ලක්ෂ 14කට 13කට වගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් එතකොට ජපානයේ යෙන් එකක් රුපියල් වලට කන්වර්ට් කරොත් ඒක අපි පරිවර්තනය කරලා බලුවොත් සාමාන්‍යයෙන් මේ දවස්වල යෙන් එකක් වෙන්නේ රුපියල් 2ක් විතර. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 14ට තියෙන වැගන්ආර් එක ඇත්ත වටිනාකම ජපානයේ ටැක්ස් මුකුත් නැතුව රුපියල් ලක්ෂ 28ක් විතර වෙනවා. ඉතින් ඔය ලංකාවට ගහලා තියෙන ටැක්ස් අනම් ඔක්කොම දේවල් එක්ක ලංකාවේ වාහන මාකට් එකට මේ වැගන්ආර් එකක් පැහැදිලිවම රුපියල් ලක්ෂ 55කට විතර ගෙන්නන්න සේල් වල කට්ටියට පුළුවන් හොඳ ලාභිකුත් තියාගෙන. ඒත් ඒගොල්ලෝ ඉතින් ලාභි ටිකක් වැඩි කරගෙන මාකට් එකට වාහන දාලා තියෙන්නේ රුපියල් ලක්ෂ 65කට 70කට වගේ. ඉතින් කොහොම හරි ඒගොල්ලෝ තව ටිකක් වැඩිපුර තියාගෙන හරි රුපියල් ලක්ෂ 65කට වැගන්ආර් එකක් ලංකාවේ මිනිස්සුන්ට දෙනවා නම් ඒක ටිකක් සාධාරණ මුදලක් කියලා කියන්න පුළුවන් ලංකාවේ තියෙන ටැක්ස් එකත් එක්ක. ඉතින් 2023 වැගන්ආර් එක රුපියල් ලක්ෂ 65ට මාකට් එකට එනවා කියන්නේ අර ලංකාවේ තිබිච්ච 2014 15 වැගන්ආර් ටික අනිවාර්යෙන්ම රුපියල් ලක්ෂ 40ටවත් බහින එක බහිනවම තමයි. ඉතින් මේ විදියට වැගන්ආර් වල ප්‍රයිස් එක අඩු වෙයි කියලා බය වෙච්ච එක්ක වැගන්ආර් තියෙන කෙනෙක් එහෙම නැත්නම් වැගන්ආර් ලොකුවට තියාගෙන විකුණන කෙනෙක් මොකද කරලා තියෙන්නේ? ඔන්න ලක්ෂ 90 ගානකට වෙබ්සයිට් වල වැගන්ආර් විකුණන්න දාලා දෙනවා. ඉතින් මේ වගේ මගඩි වලට අහු වෙලා ඔයාලා වැගන්ආර් කීයටවත් වැඩි මුදලට ගන්න එපා. ඒ වගේම හොඳට මතක තියාගන්න වාහන අලුතෙන් එයි මොනා හරි කියලා තව අඩු වෙයි කියලා බල ඉන්නපුවා වගාව සල්ලි දෙන වාහනයක් ගන්න. හැබැයි තව ටිකක් ඉස්සරහට ඇද්දි මේ ප්‍රතිපත්තිය ලිහිල් කරන්නත් රජය තීරණය කළා තියෙන. ඉතින් කවද මේවා ලිහිල් වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒවා ලිහිල් වෙනකල් වාහන පදින්න නැතුව ඉන්න බෑනේ. ඕගොල්ලෝ වාහන ගන්න ඒකින්ද. ඉතින් අඩු වෙන කාලෙක තව අඩුවේ පැහැදිලිව කියන්න තියෙන්නේ. දැනට සකස් කරලා තියෙන බදු නීති රීති ඔක්කොමත් එක්ක වැගන්ආර් නම් අලුත් මොඩල් ලක්ෂ 65ට වඩා දීලා ගන්න එපා. 2023 පස්සේන වැගන්ආරුත් ඔයාලට රුපියල් ලක්ෂ 60 රේන්ජ් එක අනිවාර්යෙන් ගන්න පුළුවන්. 70 ගණන් වලට දාලා තියෙන කට්ටියකින් ගන්න එපා. මොකද ගන්න එපා කියන්නේ වැගන්ආර් කියන්නේ කේකා එකක්. කේකා එකක් කියන්නේ ඉඩ කඩ නැති, හොඳ පෙනුමක් නැති, හරිම ලාමක පෙනුමක් තියෙන වාහනයක්. සේෆ්ටි රේටින් අරමේව තියෙනවා කිව්වට මේ වගේ සේෆ්ටි රේටින් ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ හැප්පුණොත් මැරෙන්නත් වෙනවා. ඉතින් ඒකෙහිඳ හොඳ පෙනුමක් නැති ජපාන මිනිස්සුන් නිකන් කඩේ ගිහින් එන ළමයා ඉස්කෝලේට දාලා එන්න ඔය වගේ හදපු වාහනයක් ඕගොල්ලෝ පවුල හැම වැඩක්ම කරන්න ගන්න එපා. ඉතින් රුපියල් ලක්ෂ 70කට වඩා වැඩි මුදලක් වියදම් කරනවා නම් ඔයාට බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන ලංකාවේ හොඳ වාහන ඕන තරම් තියෙනවා. Nissan Magnite එක තියෙනවා. ඒ වගේම Kia Sonet එක තියෙනවා. හොඳ SUV රේන්ජ් එකේ වාහන ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා රුපියල් ලක්ෂ 90ක් වියදම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් වැගන්ආර් වගේ හුඬු කාර් ගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ඔයාට පුළුවන් Toyota Race එකක් ගන්න. දැන් ලංකාවට Toyota ලංකාවකින් බ්‍රෑන්ඩ් නිව් Toyota Race ගෙන්නලා දෙනවා රුපියල් ලක්ෂ 110කට 120ක් අතර මුදලකට. එතකොට රීකන්ඩිෂන් මාකට් එකටත් රුපියල් ලක්ෂ 100ට ආසන්නව මේ Race කියන වාහනේ නැති ලක්ෂ 90ක් දීලා වැගන්ආර් එකක් ගන්න මොකටද? ඒ කියන්නේ 2020 විතර ලංකාවට ආපු යූස් කරපු Toyota Race එකක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ලක්ෂ 100කට ඔය වෙබ්සයිට් වල මිල ගණන් දාලා තිබ්බා වුණාට ඒ වාහන විකිනෙන්නේ නැහැ. මොකද මිනිස්සු දැනුවත් මීට වඩා අඩු මුදලකට මාකට් එකේ තියෙනවා කියලා. ඉතින් මේ දවස්වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කඩාගෙන වැල්ලා තියෙන්නේ. කට්ටිය හිතුමනාපෙට ගණන් දැම්මට කවුරුත් වාහන ගන්නෙ නැහැ.
ඔයාලා වාහනයක් ගන්නවා නම් වටින ගානකට ගන්න. මොකද ඇත්තටම මේ දවස්වල එහෙම වාහන විකිනෙන්නෙත් නැහැ. කවුරුත් වැඩි වාහන ගන්නෙත් නැහැ. වැඩි ගණන් දීලා බ්‍රෑන්ඩ් නිව් වාහන ඇවිත් තියෙන හින්දා. ඉතින් කාලයක් තිස්සේ වාහනයක් ගන්න බලාගෙන හිටපුවාට ඔන්න සුභාරංචියක් ඇවිත් තිනවා. මේ සුභාරංචියත් එක්ක හොරුන්ට රැවටෙන්නේ නැතුව සාධාරණ මුදලකට වාහන ගන්න ඔයාලව දැනුවත් කරන් තමයි මේ වීඩියෝ කරන් ආවේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් අහිංසක යාළුවෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා ගාව වාහනයක් තියෙනවා නම් ඔයා දුක් වෙන්න එපා. අනේ මගේ වාහනේ මාකට් එක අඩු වෙනවා කියලා. ඔයාලට කතා කරන අපි ගාවත් වාහන තියෙනවා. අපේ වාහන වලත් මාකට් එක අඩු වෙනවා. හොඳයි මේ වගේ වාහන වල මාකට් එක අඩු වෙන එක. මොකද මේ වාහන වල ප්‍රයිස් එක අඩු වුණාම අපිට පොඩි පාඩුවක් වෙනවා තමයි. පොඩි නෙමෙයි ටිකක් ලොකු පාඩුවක් වුණත් වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට මේ වාහනේ විකුණලා ඊට වඩා හොඳ වාහනයක් ගන්න පුළුවන්. මොකද මේ පරණ වාහන හදා දුවලා එපා වෙලා තියෙන හින්දා. ඉතින් ඒකේ හින්දා රටක් විදියට අලුත් වාහන එනකොට ඒ වාහන වල මිල ගණන් අඩු කරන්න මිසක් වැඩි කරලා බොරුවට නිකන් කුණු ගොඩවල් පැදපැද ඉන්න සංස්කෘතිය අපි ඉවර කරලා අලුත් වාහන වලට යන්න තීරණය කරමු. ඒක හොඳ දෙයක් වෙනවා රටක් විදියටත්. ඉතින් අදත් අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඔයාලගේ ලයිෆ් එක ස්මාර්ට් කරන්න අපි ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.